මීට වසර 7-8කට ඉස්සර මම භාරකාරීත්වයේ දරන පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික නානුඹර මංගල්‍ය පැවැත්වුණු දිනක සිදුවුණු අතිශය දුර්ලභ සිදුවීමක් මතක් වෙනවා. අපි හරියාකාරව තේවාවන් පවත්වලා නානුඹරය කරලා මුල්ම පූජාව ආරම්භ කරන්න හදනකොටම පුරාණ පත්තිනි පිළිමෙන් කඳුළු ගලන්නට පටන් ගත්තා. මුල් දේවාලය ඇතුලේ ආවතේව කටයුතු වල යෙදී උණු දෙදෙනෙක් මේ බව දැකලා මාව කැඳවාගෙන ඇවිත් පෙන්නවා. පුදුම ආශ්චර්යයක්. මේ ගැන අපි කිසිවෙකුටත් කියන්න ගියේ නෑ. ඒ සතුටු කඳුළුයි නොසිතූ විදිහට එදා මංගල්‍යයට මහා ජනගඟක් ගැලුවා. ආයිබෝවන් තෙරුවන් සරණයි. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනෙන්නට උත්සාහ කරන්නේ දෙවියන් විශ්වාස කරන සහ අපේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර වගේම සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව විශ්වාසයක් තිබෙන බැතිමතුන් වෙනුවෙන් ඉතා වැදගත් දෙයක් පිළිබඳවයි. ඒ තමයි අපට සිද්ධ වෙන කරදරයක් බාධකයක් වගේම අපේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පත්තිනි මෑණියන්ට බාරයක් වෙන ක්‍රමයක් පිළිබඳවයි. මේක අපේ මුතුන් මිත්තයන් එදා කරපු මහත් ඵල ලැබපු වර්තමානයේ කවුරුවත් නොදන්න දෙයක්. ඒ තමයි සලඹක පිහිටෙන් පත්තිනි මෑණියන් වෙත බල සම්පන්න ලෙස බාරයක් වෙන ආකාරය. මේ වීඩියෝව වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්නත්, මෙවැනි වටිනා වීඩියෝ තවත් දැක ගන්නට නම් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඉස්සෙල්ලාම අපි බලමු කවුද මේ දෙවියන් කියන්නේ කියලා. දෙවියෝ කියන්නේ කයින් සහ සිතින් පව් නොකළ බොහෝ පින් කරපු දෙවිය. දෙවිවරු දෙකොට්ටාශයක් ගැන කියවෙනවා. ඒ තමයි සම්‍යා දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා. මේ පිළිබඳව මිනිස්සු හදාගත්තු විවිධ මත තියෙනවා. විවිධ සංකල්ප තියෙනවා. නමුත් ඔබට පැහැදිලි වෙන්න සරලව කියනවා නම් මිත්‍යා දෘෂ්ටිය යනු වැරදි දැකීමයි, නැත්තම් වැරදි කල්පනාවයි. කෙනෙක් යම් වැරදි දෘෂ්ටියක් කෙරෙහි එල්බගෙන ඇත්තම් ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් යුත්තෙක්. ඒ ඔහු හෝ ඇය දකින හෝ සිතන දේ මනස්කල්පිතයි. සම්‍යා දෘෂ්ටික කියන්නේ සත්‍යයි. නිවැරදිව පවතින සහ පැවතුණු දෙයක් පිළිබඳව හෙළන දෘෂ්ටියයි. එහෙමනම් අපි හැම වෙලාවෙම ඉන්න ඕන මොන දෘෂ්ටියෙන්ද කියන එක ඔබ වටහා ගත යුතුයි. නමුත් මේ නිසා මෙතෙක් පැවති දේව සංකල්පය පිළිබඳව ඔබ වැරදි වැටහීමක් හෝ වැරදි අර්ථකථනයකට නොයා යුතුයි. ඒ මොකද ඒ පිළිබඳව අපි 100%ක්ම නොදන්න හින්දායි. අද අපි පත්තිනි මෑණියන් ගැන කතා කරමු. ලාංකීය සමාජයට පත්තිනි දේව සංකල්පය පැමිණියේ කෙසේද, කවදාද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ කොහොම වුණත් මහා වංශය, රාජාවලිය, පූජාවලිය, පැරකුම්බා සිරිත යනාදී මෙරට ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට ඊට මුල්ව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේදී පමණ ලක්දිව රජ කළ පළමු ගජබාහු රජතුමා බව පිළිගැනීමට සිදු වෙනවා. එවකට දකුණු ඉන්දියාවේ කේරළයේ රජ කළ සෙන්ගුත්වාන් රජුගේ ආරාධනයෙන් කන්නගිය නැමැති කාන්තාව පත්තිනිය ලෙස දේවාරූඪ කර එතුමිය නමින් දේවාලයක් ඉදිකර විවෘත කිරීමේ උත්සවයට ගජබාහු රජතුමාටද ආරාධනා ලැබිලා තියෙනවා. රජු ආපසු පැමිණෙන අවස්ථාවේදී පත්තිනි ඇදහිීම මෙරට ප්‍රචලිත කරන්න පත්තිනියගේ සලඹක් ඇතුරු දේවාභරණ පිරිනමා ඇති බව ඉන්දියානු සුප්‍රකට කවියෙකු ඉලන්තෝ අඩිගල නැමැති කවියා විසින් රචිත සීලප්පදීකාරම් නැමැති කාව්‍ය සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. ඔබ සමහර විට විශ්වාස නොකලාට පත්තිනි මෑණියන්ගේ හාස්කම් ඇස් පනාපිට දකින්න පුළුවන්. පත්තිනි මෑණියන්ගේ මෙවැනි හාස්කම් පිළිබඳ බොහෝ සත්‍ය කතා තියෙනවා. ඒ තමයි මීට වසර 7-8කට ඉස්සර මම භාරකාරීත්වය දරන පුරාණ පත්තිනි දේවාලයේ
වාර්ෂික නානුමර මංගල්‍ය පැවැත්වුණු දිනක සිදුවුණු දෙයක්. අපි හරියාකාරව තේවාවන් පවත්වලා නානුමරය කරලා මුල්ම පූජාව ආරම්භ කරන්න හදනකොටම පුරාණ පත්තිනි පිළිමෙන් කඳුළු ගලන්නට පටන්ගෙන තියෙනවා. මුල් දේවාලයේ ඇතුළේ ආවතේව කරපු මහත්තුරුන් දෙදෙනෙක් මේ බව දැකලා මාව කැඳවාගෙන ඇවිල්ලා පෙන්නවා. පුදුම ආශ්චර්යයක්. මේ ගැන අපි වෙන කිසිවෙකුටත් කියන්න ගියේ නැහැ. ඒ තමයි සතුටු කඳුළු. නොසිතූ විදිහට එදා මංගල්‍යයට මහා ජනගඟක් ගැලුවා. මෙවැනි බොහෝ හාස්කම් පාන තෙද බල ඇති පත්තිනි අම්මා වෙනුවෙන් බලසම්පන්න ආකාරයට බාරයක් වෙන රහස් ක්‍රමයක් පිළිබඳව ඔබට කියන්නට හිතුණා. ගුරු මුෂ්ටි නැතුව මේ වැනි ක්‍රමයක් නොදන්නා කෙනෙකුට කියාදී අසරණ වුණු වෙලාවක පිහිටක් ලබා ගැනීමට දැනුවත් කිරීම මහා පින්කමක්. ඒ නිසා මේ ගැන හොඳින් අහගන්න. සලඹ කියන්නේ පත්තිනි මෑණියන්ගේ ජීවිතයට දැඩිසේ බද්ධ වූවා. පත්තිනි මෑණියන් අදහන්නන් සලඹට මහත්සේ ගරුසරු දක්වනවා. පත්තිනි දේවාලයක ඇති ප්‍රධානම ආභරණය තමයි සලඹ. තමන්ට සිදුවන තදබල අසනීපයකදී, දරුවෙකුට සිදුවන කරදරයකදී, දරු සම්පතක් බලාපොරොත්තුවෙන්, නඩුවකදී, තමන් යුක්තියේ සිට තමන්ට වන අසාධාරණයකදී, මාරකයක් අභිමුව සිටින විටකදී වැනි අවස්ථාවකදී පත්තිනි මෑණියන් වෙනුවෙන් මෙලෙස බාරයක් තබන්නට පුළුවන්. මේ විදිහට බාරයක් වෙන ආකාරය දැන් මම කියලා දෙන්නම්. මුලින්ම මෙන්න මේ දේවල් ලැහැත්ති කරගන්න. පා සලඹක් හෝ අත් සලඹක්, දැකුම් වට්ටියක් හෝ පළතුරු පූජාවක්. දැකුම් වට්ටියක් කියන්නේ කුඩා වට්ටියකට බුලත් අතුරා පොල් ගෙඩියක්, කපුරු, හඳුන් කූරු තියලා හදන එකටයි. ඊළඟට පඳුරක් අවශ්‍යයි. පඳුර තඹ හෝ පිත්තලේවා නොගත යුතුයි. ඉස්සෙල්ලාම සලඹ ඇල්දියෙන් හොඳට සෝදා, පසුව කොහොඹ යුෂ සහ අමු කහ මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු අලුත් රෙදි කැබැල්ලක ඔතා ගන්න. දෙවනුව දැකුම් වට්ටියක් හෝ පූජා වට්ටියක් සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍යات කාසි පඳුරක් සහ බාරය ගැට ගැසීමට ප්‍රමාණවත් පිරිසිදු රෙදි කැබැල්ලක් ගන්න. ඉන්පසු පත්තිනි මෑණියන්ගේ දේවාලයකට යන්න. මෙම දේවාලය බොහෝ දෙනෙක් නිරතුරුව වඳින පුදන තරමක් හෝ පැරණි ස්ථානයක් නම් ගොඩක් හොඳයි. එහිදී දැකුම් වට්ටිය හෝ පූජා වට්ටිය සකස් කර ගන්න. ඉන්පසුව සලඹ සහ රෙදි කැබැල්ලේ ගැට ගසාගත් පඳුර දැකුම් වට්ටියේ හෝ පූජා වට්ටිය මත තබන්න. පත්තිනි මෑණියන් වෙනුවෙන් එළඟ තෙල් පහනක් හෝ පහන් 7ක් දල්වා මල් පූජා කරන්න. පසුව තමන් හදාගත් පූජාව අතට ගන්න. දැන් පත්තිනි මෑණියන් ඉදිරියේ තමන්ට අවශ්‍ය කාරණාව හෝ දුක් ගැනවිල්ල කියා පිහිට ඉල්ලන්න. අනතුරුව පත්තිනි මෑණියන්ට පින්දිදී තම කාරණාවද සිහියේ තබාගෙන පඳුර අරගෙන සලඹ වහන්සේගේ ගැට ගසා සලඹ සහිත දැකුම් වට්ටිය දේවාලයට පූජා කරන්න. එවිට එම පූජාව දේවාලයේ කපු මහතා විසින් බාරගනු ඇත. දේව ආභරණය දේවාලයේ තැන්පත් කරනවා. දේවාලයේදී මෙම ආභරණ වලට නිතිපතා පූජා පවත්වන නිසා නිරතුරුවම ඔබේ බාරය අලුත් වෙනවා. මෙම කටයුත්ත සෙනසුරාදා හෝ බදාදා යන කෙම්මුර දිනක පෙරවරු 11:36ත් 12ත් අතර වේලාවක සිදු කරන්න. හැබැයි මේ බාරය සිදු කරන කෙනා පෙර දින සිට මස් මාංශ වලින් හා කිලි වලින් තොරව සිටිය යුතුයි. මෙහිදී තම විශ්වාසය සහ අවංක භාවයද ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර ගැනීමට ප්‍රධාන හේතුවක් බව තරයේ සිහි තබා ගත යුතුයි. මේ කටයුත්ත පිරිසිදුව පිළිවෙලකට හරියටම කළා නම් බලන්න ඔබේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. මේ වගේ වැදගත් වීඩියෝකින් හමුවන තුරු ඔබට පත්තිනි මෑණියන්ගේ පිහිටයි.